මේ තමයි අපේ රස කතාවේ පළවෙනි එපිසෝඩ් එක. අද අපි හදන්න යන්නේ ගෙදර හැමෝම ආස කරන සරල වුණත් රසෙන් නම් අඩුවක් නැති බිත්තර මසාලා එකක්. එහෙනම් එන්න පෑන් එකක් ඕනේ. ඊට පස්සේ 3 පහ වඩි ටික ටිකක් ඕනේ. තෙල් ටිකක් දානවා පෑන් එකට රත් වෙන්න. ඊට පස්සේ මිරිස් කුඩු මිරිස් කෑලි දානවා. ඊට පස්සේ ලූණු ටික දාලා අපි තෙල් එකේ චුට්ටක් රන්වන් පාට වෙනකම් බැදගන්න තමයි හදන්නේ. ලූණු ටික විතරක් මුලින්ම. ලූණු ටික ඉතින් බැදන ගමන් චුට්ටක් හොඳට හැඳි ගන්න කලවම් කරන්න ඉතින්. ඊට පස්සේ කරපිංචක් තියෙනවා අපි ගාව. කරපිංච ටික ගන්න. මුලින් දාගන්නවා මිරිස්. මිරිස් ටික. ඊට පස්සේ තක්කාලි. ඊට පස්සේ කරපිංච ටික දාගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරනවා. මේ ටික තක්කාලි හොඳට මික්ස් වෙන්න, බුල් රස එන්න. මේ ටික හොඳට මික්ස් කරලා ඊට පස්සේ අපි දාගන්නවා කැරට් කපාගත්තම කොටුවට චූටියට තැම්බෙන්න අමාරු හින්දා නැත්නම් කැරට් ටික දාගෙන මේ ලුණු කොළ කපාගත්තේ. ලුණු කොළ ගස් 2ක් විතර ලුණු කොළ ටිකක් දාගෙන හොඳට තැම්බෙන්න මේක හොඳට මික්ස් කරගන්නවා. දැන් හරිම සෝඳයි මේ වෙලාවේ මේ ටික කලවම් කරන වෙලාව ඉතින්. ඊට පස්සේ අපි බිත්තරේ දාගෙන බිත්තර 3ක් මම ගසාගත්ත බිත්තර 3ක් දාගත්තා. මේක චුට්ටක් අර මසාලා එක තියෙන අර ලුණු කැලි ටික වැඩි හින්දා චුට්ටක් බිත්තරේකට ගන්න ඕනේ. ඉතින් මේ තියෙන අපි හදාගත්ත බිත්තරේක මේ උඩ චුට්ටක් මේ වෙන්න මම ආයෙ වහලා තියෙනවා. මේ තියෙන ඉතින් මම හදාගත්ත බිත්තර මසාලා එක ඔයාලත් හදලා මට කමෙන්ට් කරන්න.